Hi everyone, welcome back to my YouTube channel. අද අපි යමු යාපනයේ ඩෙල්ෆ් දූපත බලන්න. ජෙල්ෆ් නම් ෆස්ට් vlog එක ගොඩක් අය හොඳයි කියලා කිව්වා. ඔයගොල්ලෝ මොකද ඒක ගැන හිතන්නේ? බැලුවේ නැත්නම් ඒක ගිහින් බලන්න. මම link එක description box එකේ දාලා තියන්නම්. ඔයා මගේ channel එකට අලුත් නම් පහළ subscribe button එක click කරලා subscribe කරන්න. ඩෙල්ෆ් දූපතේ මේ කියලා තියෙන සියලුම දේවල් ඔයා වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් බලා ගන්න පුළුවන්. Good morning. අද අපේ trip එකේ Good morning. අද අපේ trip එකේ 3 වෙනි දවස. අද අපි යනවා ඩෙල්ෆ් දූපතට. බලමු අද විස්තර කොහොමද කියලා. අපි දැන් දූපතට යන බෝට්ටුවට නගින්නයි යන්නේ. එදා ගොඩක් සෙනග හිටියා. ෆොරිනර්ස්ලාත් කීප දෙනෙක් හිටියා. අයියා ඌරාකල් මට මේක ඌරාකල් අපි යන්න Ja, dan pak je die shit idee. Zo. Ja? Ja, maar. බෝට්ටුව දැන් පිටත් වෙන්න පටන් ගත්තා. අපි පැයකට ආසන්න කාලයක් මහ මුහුදේ ගියාට කිසිම බයක් දැනුනේ නැහැ. දැන් බෝට්ටුව නැවැත්තුවා.
අපි බහින්නයි යන්නේ. Wat heeft u de mensen winst? Wat heeft u de twee mensen wegafstappen? Ja, maar ja, oké. Een beetje opzij. Winstje, kom eens even hier staan, Wint. Of anders ga je op met Madonna, ga je opzij. Kiebeke, pak je alsjeblieft Vint even mee, zet je er even aan de zijkant, dan loop ik even mee. Ja, loop maar. Volg maar de mensen, ja. Winst, jij heeft... Ja, zuurstof. Ja, die is lekker. ඔන්න අපි දැන් ඩෙල්ෆ් දූපතට ආවා. Ja, natuurlijk, dat kan je doen. Eens kijken wat we willen doen. Hè. Where are you from? Belgium. Belgium. ඩෙල්ෆ් දූපත බලන්න මේ පේන වගේ වාහනයක් ගත්තොත් දූපත වටේම යන්න පුළුවන්. ඒ කාලේ සාමාන්‍ය රුපියල් 10,000කට වැඩි මුදලක් වැය වුණා. මම දැන් ඔයාලව ඒ ගමන ෆ්‍රී එක්ක යනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේක ඇවිල්ලා ගාමන්ට් එක. ඔව්. මෙහෙට වෙන්න බෑ. බෑක් එක. එක මොකද හේත් වෙලා විකාරේ නේද? මේක ඩච් කාලේ එකක් නේ ඔක්කොම ඩච් නේ පාලනය කරේ. යතන තියෙන්නේ. පෘතුගීසින් කාලේ කෝට් තානද? මේ කෝට් මේ අර පරවිය ඉඳලා තියෙනවනේ ඊට පස්සේ මේ පණිවිඩය යවන්න. ඒ පණිවිඩය යවන්න තිබිච්ච පරවි කූඩුවක් තමයි අතන තියෙන්නේ. පෘතුගීසින්ගේ කාලේ සංකිලි කියලානේ හිටියේ. ඔව්. රාජසේකරන්. මේ යාළගේ මේ විවේක තමයි තියෙන්නේ. කොටුවක් බල කොටුවක් ඇවිල්ලා. උච්චර ඩිවල මේ ඔක්කොම ඇවිල්ලා මේ උසාවිය ඊට පස්සේ අර කිරගෙවල් අරම වගේ තිබිලා තියෙනවා. එන්න අපේ ඉන්නද? ඉල්ල. ඩෙල්ෆ් වල හොස්පිටල් එකේ. යන්නේ කාලේ.
කූඩුවක්. ඒ දවස්වල හිටපු පරවියෝ අරගෙන ඉවරලා පණිවිඩය යවනවානේ. ඒ පණිවිඩය යවලා ඉවරලා නැවත පරවිය මේකට තමයි එන්නේ. ඒක නිසා තමයි මේ ඒ කාලේ තිබිච්ච පරවි කූඩුවක් තමයි මේ තියෙන්නේ. පරවි කූඩුව. ඩච් කාලේනේ. ඔව් ඩච් කාලේ. PR කියලා ගහගෙන දෙකයි. පහ 1905. ඔව් 1905. ඒ කියන්නේ වැඩි ඈත නෙවෙයිනේ. 905 නේ සර්. ඔව් 85 නෙවෙයි 905. கொஞ்சம் வையுங்க எடுக்கிறேன்னா கஷ்டமில்லையா யாழ்ப்பாணம் கூட ஆனக்கோட்டை ராஜரியா என்ன பெயர் நன்றி All major. Serenade. Del beach at Ganasana. වපුරු නැහැ. ගැඹුරු නැහැ. එහාට තව ටිකක් වැඩි. මේකම නේ තියෙන්නේ. මේක හදන්න කිව්වොත් ගන්නවද? සරයි වියදමත් සරයි ඒ හින්දා අපිට යන්නම වෙනවා අමුදරුව හඬයි උසගිනම වෙනවා ඔයහෝ හොයහෝ සිවෙකු නැති සයුරේ රණියක් නැහැ දැනුනේ මිතුරන්ගී ගැයුවේ රැය ගෙවුනා නොදැනේ අපේ දුක බලා මාළුන් දැල වෙත එන්නේ දෙවියන් අප දෙස බැලුවේ අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ඩෙල්ෆ් බීච් එකට. මෙතන හරිම ලස්සනයි. මෙතන වතුර වෙනත් මුහුදු වගේ නෙමෙයි, ගොඩාක් සීතලයි. මහ මුහුද සරයි වියදමත් සරයි ඒ හින්දා අපිට යන්න දැනෙයි ඒ හින්දා අපිට යන්නම වෙනවා ඔයහෝ හොයහෝ මහ මුහුදේ ගිහිල්ලා ඔයහෝ අපි මාළු ඇල්ලුවා ඔයහෝ මහ මුහුදේ ගිහිල්ලා ආයා තමයි පුඩි කරන්නේ. යන්න කොල්ල අස්සට. එන ලස්සන රටාවල් තියෙනවා. එයා රටෙන් තමයි. අර පොඩි එකේ. ඔව් ඔය අර අපි බාන
අපි දැන් ඩෙල්ෆ් අයිලන්ඩ් යනවා ඉතුරු ටික බලන්න. යන් අපිත් එක්ක. තව ගොඩක් දේවල් බලන්න තියෙනවා. මේ ඩෙල්ෆ් වල තියෙන ලන්දේසි බලකොටුවක්. මේක ඇවිල්ලා මේ කඩලා තියෙන්නේ අත්‍තරම කියනවා. නැත්තම් මේකත් හරි ලස්සනට තිබ්බා හතරක්ව. මේ උඩු මහල, මේ යටි මහල. ඩෙල්ෆ් බලකොටුවද කියන්නේ? ඩෙල්ෆ් ලන්දේසි බලකොටුව. පෘතුගීසීන් විසින් ඉදි කරන ලද මෙම බලකොටුව ලන්දේසි යුගයේදී පරිහරණය කර ඇත. එසේම මෙම බලකොටුව මහල් දෙකකින් යුතුය. මහල් දෙකකින් යුතුය. මහල් දෙකයි. ඔව්. කැණීම් කටයුතු කරනවා කියන හරියට. මේ හින්දා මම දන්නවා පෙන්වන්න බෑ. උස්සගෙන මාව.
දැන් එන්නේ උස ගිහින් තියෙන්නේ. ඕනනම් මේ අද බලාගෙන යන්න ඊට පස්සේ තව ටික කාලයක් යනකොට ගොඩක් උස ගිහිල්ලා තියෙනවා. ඔව්. මොකද නමක් එහෙම දාලා තියෙනවා. නමක් තාම නෑ. පලාතටම පැතිරී ගිය නුග ගසක් මුල් හැමතැනින්ම සම්බන්ධ වෙලා තියෙනවා. මම දැකපු විශාලම නුග ගහ. අපි ආවයන් පස්සේ වහිනවා. කුමාරි ඔන්න අපි ආවහන් වහිනවා. මේක පැලයක් නෙමෙයි ආගන්න බැරි. කාමරයක් ගවනම් එහෙම මෙතන සල්ලි ගන්න. සල්ලියක් කිව්වම ඉතින් සල්ලි ගන්න
පේනවනේ. රෑට ලයිට් එක දැම්මම පස්සේ ලයිට් එක පේනවා. මේක ඕල්ඩ් ලයිට් හවුස්. මෙතන පොඩි වෙළඳ කුටියක් තිබුණා. අපි එතනින් රසවත් කෝමාරිකා පානයක් බොන්න ගත්තා. දැන් අපි අයිලන්ඩ් දූපත වටේම ගියානේ. වටේම කරපුවා. මේ වටේ මේ කට්ටිය. දැන් අපි සමහරක් විතර පොඩි ඇවිල්ලා ඇති වතුර බොන්න. Sujata. Zoom කරන්න. ඒක රිමෝට් ගන්න වෙන්නේ. අර බලන්න. ඉන්න පොඩ්ඩක්. ඉච්චර තමයි අගේ ඊට එළියේ ඉන්නේ.
හරිද දන්නේ. මේවත් අරන් එන්න මේ. ඩෙල්ෆ් දූපතේ ඇවිදලා ඇවිත් වාහනෙන් බැහැලා අපි ඊළඟ බෝට් එක එනකන් බලාගෙන ඉන්නවා. දැන් මුහුදු ගමන අවසන් කරලා බෝට් එකකින් බහින්නයි යන්නේ. මේ තමා ඩෙල්ෆ් දූපතේ ඉඳලා අපි ආපු බෝට් එක. ඒකේ විශාල පිරිසක් ආවා. එතෙන්ට නමක් තියෙනවද? මේවට නමක් තියෙනවද? කුරි කඩුව. මොකද? කුරි කඩුව. කුරි කඩුව. කුරි කඩුව. ඒ කියන්නේ මේ පැත්තේ මුහුදද? මේ පැත්ත කලබු. මේ පැත්ත මුහුද, මේ පැත්ත කලබු. මේ කලබුවත් සම්බන්ධ නැහැ අපිට මුහුද. මේ පැත්තේ මුහුද ඔය තමයි ඉන්ට්‍රස් එක. අපිට තියෙන කෝවිලා. පූර්වෙන් කෝවිලා ඒ කෝවිලා ඉන්ට්‍රස් එක. පත්තිනි අම්මන් දේවල් කියලා කිව්ව. ගම මොකද්ද? ගමද? පත්තිරුවා. අර මේ මාර්ගයේ දිග කිලෝමීටර් 3මාරක් තියෙනවා. මම ඔක්කොම ව්ලොග් එකට දාලා නෑ. අතරින් පතර තමා වීඩියෝ කරලා තියෙන්නේ. කිලෝමීටර් 3මාරක් තියෙනවා මේක දිග. කිලෝමීටර් 3මාරක් තියෙනවා. ඔව්. නෑ මේකේ අවසාන කරා. ඔන්න දැන් ගොඩබිමට ආවා. වීඩියෝ එකේ ඉස්සරහට යාපනයේ විශේෂ තැන් කීපයක් පෙන්නනවා. ඔයාලා මොකද මගේ vlog එක ගැන හිතන්නේ? කමෙන්ට් එකක් දාගෙනම යමු. channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. මේ හරියට මොකද? මේ ඇවිල්ලා වේලනේ මොකක්ද හන්දිය කියන්නේ වෙනවා. වේලනේ හන්දිය. මේ තමයි කයිට්ස් පාර.
අධිකාරිය වේ. අනුගාමී ඒක වෙන පරෝදයක් අල්ල ගන්නවා ඒක. ඒ පාර තමයි අරහෙට යන පාර. මෙහෙට එන එක තමයි මේක. කුරි කඩුවන් කියන්නේ මොකද? කුරි කඩුවන් කියන්නේ අපි ගිහිල්ලා ඉතින්. අපි යන පාර. දැන් මේ කොහෙද? මේ ඇවිල්ලා යාපනේ ටවුන් එකට. මේ ඇවිල්ලා කොටුව. මේ තියෙන කොටුව. මේ යාපනේ කොටුව. මේ පැත්ත වැඩි කරලා. මේ තමයි මේ සින්නකඩ වීදියේ කලඹුව. ලන්දේසි විසින් අකලේ කරලා පෘතුගීසිලු තියනවා දෙනවා ලන්දේසි පෘතුගීසින් දෙන්නම් පරයන් කරලා 1680 මේදින පුස්තකාලය ඔව් මේදින ලයිබ්‍රරි ජාපනා ලයිබ්‍රරි මේ දොරයපා ග්‍රවුන්ඩ් එක දොරයපා ග්‍රවුන්ඩ් එක යාපේ ප්‍රධාන ග්‍රවුන්ඩ් මේ ඇවිල්ලා ඉන්දියන් සංස්කෘතික මධ්‍යස්ථාන අර ඔර්ලෝසු වන යාපනේ මේ ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එක මේ තියෙන්නේ වීරසිංහ හෝල් එක යාපනේ වීරසිංහ හෝල් එක්සිබිෂන් එකක් තියෙනවා ඒ එක්සිබිෂන් එකේ රෙදි කඩ ආරම හැමදේම තියෙනවා ඒක එක්සිබිෂන් එකක් තියෙන එක්සිබිෂන් එක ඉන්දියන් සංස්කෘතික මධ්‍යස්ථානේ මේක පෝස්ට් ඔෆිස් එක ආතන එක්සිබිෂන් එකේ අර හත් ගහලා පේන්නේ ආන්න මේ ඇවිල්ලා යාපනේ ටවුන් එක මේ කරවල කඩ පටන් ගන්න මේ පැත්තෙන් ඉස්සල්ලාම ඈ රෙදි කඩක් තියෙනවා එහෙනම් මම මේ නවතින්න. මොකද මේ කඩේ මමට දීලා අත්ත පාන් දෙන්න. මොකද අපේ ගම නෙවෙයි. யாழ்ப்பாணத்திலும் கிளிநொச்சியிலும் கொழும்பு செட்டியார் தெருவிலும் நர்மதா வெஸ்டர்ன் யூனியன்
සාරි කඩ කීපයක්ම තිබ්බා. සාමාන්‍යයෙන් වෙන තැන්වලට වඩා සාරි ලාභයට ගන්න පුළුවන් වුණා. ඔයාලත් යාපනය යනවා නම් අනිවාර්යෙන් සාරියක් ගන්නත් හිතාගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. channel එක subscribe කරලා තියාගන්න. යාපනයේ අලිමංකඩ විස්තර ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්.